ජේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් පිළිගන්න ලබනවා ශාලෝම් YouTube channel එකට. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් පොඩි අසනීපයක ඉන්නේ. මම කියන දේවල් ඔයාලට තේරෙන්නේ නැති වුණොත් වචන උච්චාර කිරීමේදී මට සමා වෙන්න. ඉතින් අද දෙවියන් වහන්සේ ඔයාලට පණිවිඩයක් කියන්න කියලා තියෙනවා ඒ සභාවට, සභාවේ ඉන්න මිනිස්යන්ට, විශේෂයෙන් දේවදාසයන්ට. ඉතින් මම දන්නේ නැහැ ඒක දෙවියන් වහන්සේ ඔයාලට කියන්න කියලා තියෙන දෙයක්. ඉතින් මම කියන්නම්. ඉතින් ඒ පොඩි හැඳින්වීම මේ තමයි දෙවියන් වහන්සේ මේ කාලේ මට දෙවියන් වහන්සේ කියනවා කියන්න කියලා. ඒ තමයි මේ ලංකා දේශයේ සමහරක් දේවදාසයන් දාසීන් හිතන් ඉන්නවා එයාලා තමයි ලොකුම දේවල් සබහවල් කරන්න කියලා. දෙවියන් වහන්සේ කියනවා ඒ තුල නැහැ කියලා දෙවියන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ කියනවා නුඹලා මට හදන දේවස්ථානවලත් ලොකුවට හදන දේවස්ථානවල නුඹලා කරන ලොකුවට කරන සේවාවල් තුල මම නැහැ කියලා දෙවියන් වහන්සේ කියනවා. ඉතින් දෙවියන් වහන්සේ මේ කාරණා කියන දේ තමයි උන්වහන්සේගේ කැමැත්ත කවුරුත් කරන්නේ. ඉතින් ලෝකේ කාරණා හොයාගෙන මේ දේවල් සබහවල් කරනවා. හැබැයි තව කොට්ටාසයක් නැවතත් දෙවියන් වහන්සේගේ මාලිගාව, දෙවියන් වහන්සේගේ දේවස්ථාන අපි තමයි ලංකාවේ ලොකුම දේවස්ථානේ හදන්න කියලා එයාලත් හදාගෙන යන්න හදනවා. හැබැයි මතක තියාගන්න මේ සැලසුම් වල දෙවියන් වහන්සේ නැහැ. දෙවියන් වහන්සේ ඉන්නේ දෙවියන් වහන්සේගේ හදවත දන්න මිනිසයන් එක්ක. ඉතින් ඔබලා හිතන් ඉන්නවා නම් ඔය චර්ච් එකේ ඇතුළේ ඔක්කොමල්ලා පුරෝගෙන එයාලා තමයි මේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ දෙවෙනි පැමිණීමේදී යන්නේ කියලා. ඒක ඔබ හිතන විදිහ වැරදි. මතක තියාගන්න. තව දෙයක් තමයි දෙවියන් වහන්සේ කතා කරන දෙයක් තමයි උන්වහන්සේගේ දුක දරාගෙන උන්වහන්සේගේ කුරුසේ රැගෙන යන දාසයන්ට කවදාවත් අපි අපහාස කරන්න හොඳ නැහැ. ඒ තමයි ඔබලා පොසත් පූජකවරු වෙන්න පුළුවන්. දැන් හුඟක් කට්ටිය හිතාගෙන ඉන්නේ අපි තමයි ලංකාවේ ඉන්න පොසත් පූජකවරු, අපි තමයි දැවන්තම පල්ලිය හදන්න යන්නේ කියලා. ඒක වැරදි. දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන සමහරක් මිනිසයන් කෝඩාරන්වලද, ඔවුන් බස් වල ඉඳගෙනද, ඔවුන් පේමන්ට් එකේ ඉඳගෙනද, ඔවුන් රට වටේ ඇවිදමින් කරන සේවයේද, ඒක පහත් කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. එදා මොකද්ද ලාසරුසු හිඟන්නයි පොසත් කෙනාටයි උනේ. පොසත් කෙනා කොහෙ ගිහිල්ලාද නැවතුනේ? අන්තිමට අර පාර හිටිය ලාසරස් හිඟන්න කොහෙ ගිහිල්ලාද නැවතුනේ? ලාසරස් හිටියේ ආබ්‍රහම් ගාව ලැපැත්තේ හිටියේ. අර පොසත් මිනිස්සයා කොහෙ ගිහිල්ලාද හිටියේ? පොසත් මිනිස්සයා හිටියේ කෙලින්ම ගිනිවිලේ හිටියේ. ඉතින් දෙවියන් වහන්සේ මේ කාරණාවලින් අඟවනවා. ඉතින් අපිට විනිශ්චය කරන්න යන්න බෑ. ඔවුන් කොහෙද කොතන ඉඳන්ද සේවය කරන්න ඕනේ? අපි මේ එක තැනකට මේ ඔක්කොම ගේන්න ඕනේ. ඔබ එක තැනකට ගෙනාවා කියලා මිනිස්සුયો කවදාවත් ස්වර්ගයට යන්නේ නැහැ. ඒ මිනිස්සුયો කොහෙ ගිහිල්ලා නවතීද කියන එක ඔබවත් දන්නේ නැහැ. ඒක තමයි දෙවියන් වහන්සේ මේ කාලේ කතා කරන දේ. දෙවියන් වහන්සේගේ හදවත අපිට හරියට වටහා ගන්න බැරි වුණාම තමයි ওই කාරණා ඇති වෙන්නේ. ඒක ගොඩාක්ම හොඳම උපමාව තමයි දෙවියන් වහන්සේ මතේ පොතේ 15 සමාවනේ යොහන් පොතේ 15 මොකද්ද කියන්නේ යේසුස් වහන්සේ? අත්ත මිදිවැලට සම්බන්ධ කරලා තියන්න කියලා කියනවා. ඒ මිදිවැලට සම්බන්ධ නොකරන සියලු අතු ගින්නට දමනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. සහෝදර සහෝදරි මට දේශනා කරගන්නත් බෑ. නමුත් මේක දානවා. ඔබ හදන දෙවියන් වහන්සේට හදන දේව මාලිගාවේවත් ඔබ දැන් කරන් යන දේව මාලිගාවත් ලක්ෂ ගණන් සෙනග එක්කහ වුණත් මතක තියාගන්න. ඔවුන් සියලු දෙනා ස්වර්ගයට යන්නේ නැහැ. ඔවුන්ගේ හදවත් දන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේ උදෙසා පාරේ ඉඳගෙන සේවය කරන මිනිස්සයාද, පාරේ ඉඳගෙන දෙවියන් වහන්සේ හදාන මිනිස්සයා ඉන්නව නේද? ඔවුන්ව දෙවියන් වහන්සේ විනිශ්චය කරලා රැගෙන යන කාලයක් එනවා. ඒ නිසා මතක තියාගන්න. චර්ච් ඇතුළේ ඉන්න මිනිස්සයන් විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ පිටට ඉන්න මිනිස්සයන්වත් විනිශ්චය කරනවා. ඒ නිසා අපි ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම ලොකුම දේ ගැහුවත්, ලොකුම චර්ච් එක ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. ඇයි? අපි දෙවියන් වහන්සේගේ හදවත හඳුනාගෙන නැත්තම්. මේ දේ කියනවට සමා වෙන්න මේක දෙවියන් වහන්සේ දාන්න කියන දෙයක්. ඉතින් ඒකයි මේක දාන්නේ. මතක තියාගන්න. අපිට වඩා කැප වෙලා, අපිට වඩා දෙවියන් වහන්සේට ලං වෙලා, අපිට වඩා දෙවියන් වහන්සේ තුල ඉඳගෙන
ඔවුන් තියෙන දේ කාගෙන තියෙන දේ භුක්ති විඳිමින් සේවය කරන මිනිසයන් අගය කරන්න. ඔවුන් කවදාවත් දෙවියන් වහන්සේ තනි කරන්නේ එදා මොකද්ද ඒ එක තැනකදී ජේසුස් වහන්සේ අංශභාග රෝගියෙක්ව යද්දී ඒ දේව මාලිගාව උල්පත ළඟදී මොකද්ද ජේසුස් වහන්සේ කියන්නේ? නැගිටලා ඇවිදින්න කියලා. ඔහු ඇවිදිනවා. ඒ ඇවිදිද්දී ඒ පොකුණ ගාම ඉන්න මිනිස්සයා, ඒ කොර මිනිස්සයා ඇවිදිද්දී මොකද වෙන්නේ? ඔහු නැගිටලා හොඳට ඇවිදිනවා. නමුත් ජේසුස් වහන්සේ එක දෙයක් කියනවා. මොකද්ද කියන්නේ? ඔබගේ යහන පැදුර අරන් ඵලයන් කියලා. සහෝදර සහෝදරිය ඔබ ලොකු චර්ච් ගහන්න යනවා ඇති. සහෝදර සහෝදරිය ඔබ ලොකු චර්ච් එකක සේවය කරනවා ඇති. ඔබ ලොකු චර්ච් එකක සභා පාලකයෙක් වෙන්න පුළුවන්. ජේසුස් වහන්සේ ඔබ ගෙනාවු තැන මතක තියාගන්න. ඒ තැනේ ඉඳන් ඔබ සේවය කරන්න. ඔබ කවදාවත් ඒ තැන අමතක කරන්න යන්න එපා. ඒ තැන අමතක වුණොත් එදා සාවුල්ට වෙච්ච දේ තමයි ඔබටත් වෙන්නේ. දෙවියන් වහන්සේ කැමති නෑ ඒ දේ වෙනවට. සභාවට වෙනවට කැමති නෑ. නමුත් දෙවියන් වහන්සේ විශේෂ කැඳවීම් ගෙනල්ලා ඉන්න මිනිසයන් දැන්ටම ලංකාවේ ඉඳගෙන උන්වහන්සේගේ සැලසුම් පටන් අරන් ඉවරයි. ඒ නිසා මතක තියාගන්න. ඔබ හදන ලොකු චර්ච් එකේ ඇතුළේවත්, ඔබ කරන්න යන ලොකු සේවාවල් ඇතුළේවත්, ඔබ සමග එක්වන සභාවල්වත් නෙමෙයි ඔබ දෙවියන් වහන්සේ දකින්න යන්නේ. ඔබ උන්වහන්සේ දකින්න යන්නේ ඔබගේ හදවත. ඒකින්ද සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේගේ හදවත තේරුම් අරන් ජීවත් වෙන්න. දෙවියන් වහන්සේගේ හදවත තුල දකින්න නැත්තම් වෙන්නේ උන්වහන්සේගේ මිදිවැලට සම්බන්ධ වෙලා තියෙන අතු වර්ධනය වෙයි. නමුත් උන්වහන්සේගේ මිදිවැලට සම්බන්ධ නොවෙච්ච අතු ගින්නට යනවා වගේ දවසක ගින්නට යන්න වෙයි. ඒ නිසා ඔබගේ අතේ තමා තීරණය තියෙන්නේ. ඒ නිසා මේ ලංකාවේ නොඑක් ප්‍රදේශවල වල දෙවියන් වහන්සේගේ සැලසුම් කරන්නට, උන්වහන්සේගේ කුරුසිය දරාගෙන යන්නට උන්වහන්සේ කැඳවත්ත මිනිසයන් ඉන්නවා. උන්වහන්සේ ඒ මිනිසයන්ව නැකිටවන කාලය ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා සහෝදර සහෝදරිය කිසිම දෙවියන් වහන්සේගේ දාසෙක් අවතක්සේරු කරන්න එපා. ඌට මුදල් නැහැ කියලා අවතක්සේරු කරන්න එපා. ඌට ආශිර්වාද නැහැ කියලා අවතක්සේරු කරන්න එපා. ඒ ඔවුන්ගේ මාර්ගවල්, ඔවුන් යන පීඩාවල්, ඔවුන් දරාගෙන යන දේවල් දෙවියන් වහන්සේ ඔවුන්ව අරන් යන ගමනවල්. ඒ නිසා පාවුල් තුමා කියනවා සමහරක් වාචන ගෞරව පිණිසත්, සමහරක් වාචන අගෞරව පිණිසත් කියලා. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. ඔවුන් කූඩාරම් වල ඉඳන් සේවය කළත්, ඔවුන් පේමන්ට් එක ඇතුළේ ඉඳන් සේවය කළත්, ඔවුන් යාතිකයන් වගේ සේවය කළත්, ඔවුන් සේවය කරන්නේ සල්ලෝ බරදාරි දෙවියන් වහන්සේට. ඔවුන් අපිට වඩා උතුම්. ඔවුන් මට වඩා උතුම්. ඔවුන් අපි හැමෝට වඩා උතුම්. මොකද ඔවුන් දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන නිසා. සහෝදර සහෝදරිය ඔබ දෙවියන් වහන්සේගේ හදවතට ඇහුම්කන් දෙන්න. දෙවියන් වහන්සේ ඒතර ඔබ ආශිර්වාද කරයි. මම දන්නේ මේ දේවල් ඔබට දෙවියන් වහන්සේයි කියන්න කියලා සභාවල් වලට. නමුත් දෙවියන් වහන්සේ කිව්ව දේ මං කිව්වා. එදා ඒ පොසත් මිනිසයයි ඒ හිඟන මිනිසයා ලාසරසුයි කොතනද හිටියේ කියලා සිහිපත් කරන්න. ඔබගේ සේවාවල් තුලින්වත්, ඔබගේ ලොකු සභාව තුලින්වත් දෙවියන් වහන්සේට වැඩක් නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ ඔබගේ හදවත විතරයි. ඉතින් අපි ලබන සතියේ මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔබලා හැමෝටම ජේසුස් පිහිටයි.